සියලු දෙනාට සුබ දවසක් කියලා පිළිගන්න අපේ SL මොනෝ YouTube channel එකෙන් ගෙන අස්වැසුම සම්බන්ධ අලුත්ම වීඩියෝ එකක් එක්ක හැමදාටමත් කලින් සත්‍ය තොරතුරු දැනගන්න කාටත් කලින්ම අපේ YouTube channel තාමත් අලුත් කෙනෙක් තාමත් අපිත් එක්ක එකතු වෙලා නැත්නම් මෙන්න මේ කියන විදිහට channel එකේ home page එකට ගිහිල්ලා නැත්නම් channel එකේ යටට ගිහිල්ලා ඔයගොල්ලන්ට මෙතනින් subscribe කියන icon එක මෙන්න මේ විදිහට click කර ගන්න පුළුවන්. ඊට පස්සේ වීඩියෝ එකක් දාපු ගමන් බලන්න මෙතන notification bell එක all දාලා තියාගන්න කියලා මතක් කරනවා. මුලින්ම ඒ විදිහට අපිව subscribe කරගන්න පුළුවන්. ඔන්න අද ඔය කටියට අරගෙන ආවා අස්වැසුම සියලුම ප්‍රතිලාභීන්ට සුබම සුබ ආරංචියක්. පෙබරවාරි මාසයේ දීමනාව බැංකුවට වැටිලාද? ඒ වගේම බැංකුවට දාන්නේ කවදද? ඒ වගේම දෙවනාදිරේ කට්ටියගේ මුදල් කැපෙනවා. ඒ කට්ටිය කවුද? නම් ලිස්ට් එක ඔයත් ඉන්නවාද කියලා බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක අවසානයේ දක්වා නරඹුවොත්. ඒක නිසා කවුරුත් වීඩියෝ එක skip කරන්න යන්න එපා. වීඩියෝ එක අවසානයේ දක්වා නරඹන්න. ඒ වගේම අස්වැසුම සම්බන්ධ දීමනාව විස්තර දැනගන්න description එකේ පළවෙනි comment එකේ තියෙන group වලට අනිවාර්යයෙන්ම කට්ටිය join වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව අද කතා කරන වීඩියෝ එකේදී A to Z සම්බන්ධව දැනගන්න. ඔන්න අස්වැසුම සියලුම ප්‍රතිලාභීන්ට ඒ කියන්නේ පළමු අදියරේ දෙවන අදියරේ සියලුම ප්‍රතිලාභීන්ට සුබම සුභාරංචියක් තමයි අරගෙන ආවේ. ඔන්න පෙබරවාරි මාසයේ මුදල් බැංකුවට දාන්න තීරණය කළා තියෙනවා. හරියටම රජය කියන විදිහට ওই කට්ටියට මුලින්ම බැංකුවට මුදල් වැටෙන්න කලින් සිස්ටම් එකට මුදල් වැටෙන්න ඕනේ. සිස්ටම් එකට වැටිලා දවස් 7ක් වගේ ඇතුළත තමයි ওই කට්ටියගේ බැංකු ගිණුමට මුදල් වැටෙන්නේ. ජනවාරි මාසයේ මුදල් වැටෙන්නේ 28 වෙනිදා වුණාට පෙබරවාරි මාසයේ 10ට කලින් බොහෝ දුරට 10 වගේ ওই කට්ටියගේ සිස්ටම් එකට මුදල් වැටේ. සිස්ටම් එකට මුදල් වැටිලා පෙබරවාරි 15ත් 20ත් අතර අනිවාර්යයෙන්ම කට්ටිය බැංකුවට මුදල් ලැබෙයි. ඒක නිසා ඔය කට්ටිය කිසිම දෙයකට බය වෙන්න එපා. පෙබරවාරි මුදල් 15ත් 20ත් අතර ඔය කට්ටිය බැංකුවට වැටෙනවා. තාම රස්තිය අඩු වෙන්න එපා. කවුරුත් බැංකු ගානේ ගිහිල්ලා බැංකුවට වැටෙනවද කියලා මම බැංකුවට වැටෙන ගාම ගඩේ වීඩියෝ එකක් අරගෙන ඒ වගේම බැංකුවට වැටෙන්න කලින් සිස්ටම් එකට වැටෙන්න ඕනේ. සිස්ටම් එකට වැටුණාමයි බැංකුවට මුදල් වැටුණාමයි ඔක්කොලාටම කලින් මම තමයි වීඩියෝ එකක් අරගෙන ඉන්නේ. ඒක නිසා ඒක බලලා ඔයගොල්ලෝ ලේසියෙන්ම බැංකුවට යන්න පුළුවන්. ගොඩක් කට්ටිය බොරු තුරුතුරු තමයි අරගෙන ඉන්නේ. අද වැටුණා හෙට වැටුණා කියලා තාම වැටෙන්නේ නැහැ. තව දවස් 10ක් 15ක් බලාගෙන ඉන්න ඕන ඔය කට්ටියගේ බැංකුවට මුදල් වැටෙන්න. අස්වැසුම සම්බන්ධව සියල්ලටම කලින් සත්‍ය තොරතුරු ගේන්නේ අපේ නාලිකාවෙන් විතරයි. ඒක නිසා දිගටම බලන්න කැමති නම් අපේ නාලිකාව YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා notification bell එකත් all දාලා තියන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම comment කරන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම දෙවනාදීරේ සමහරක් පිරිසගේ මුදල් වැඩි වෙලා තියෙනවා. තොරතුරු යාවත් කාලෙනින් කිරීම හරියට කරපු කට්ටියගේ රුපියල් 2500කින් රුපියල් 3000කින් ඒ කට්ටියගේ මුදල් වැඩිවීමක් දක්න ලැබෙනවා 130කගේ 140කගේ විතර. ඒ වගේම දෙවනාදීරේ ගොඩක් කට්ටිය දාලා තිබ්බ දෙවනාදීරේ අස්වැසුම පිරිසගේ කැපෙයි කියලා. කිසිම කෙනෙක් බය වෙන්න එපා. දෙවනාදීරේ කිසිම කෙනෙක්ගේ අස්වැසුම කැපෙන්නේ නැහැ. පළමුදීරේ දෙවනාදීරේ කිසිම කෙනෙක්ගේ අස්වැසුම කැපෙන්නේ නැහැ. ওই කට්ටියගේ සිස්ටම් එකට මුදල් වැටුණා නම් අනිවාර්යයෙන්ම බැංකුවටත් මුදල් වැටෙනවා. හැබැයි සිස්ටම් එකට වැටුනේ නැත්නම් බැංකුවට මුදල් වැටෙන්නේ නැහැ. සිස්ටම් එකේ නම තියෙනවද කියලා බලා ගන්න දන්නේ නැති කට්ටිය පහලින් කමෙන්ට් කරන මම වීඩියෝ එකක් අරන් එන්නම්. මම කලින් වීඩියෝස් ගෙනල්ලා තියෙනවා. ඒකෙන් ඔය කට්ටියට පුළුවන් ලේසියෙන්ම ID card එක එන්ටර් කරලා සිස්ටම් එකට මුදල් කීයක් වැටුණාද කවදද වැටුනේ? ඔයත් නම් ලිස්ට් එකේ ඉන්නවද මේ ලිස්ට් එකේ මුදල් ලැබෙන ලිස්ට් එකේ ඉන්නවද කියලා ලේසියෙන්ම ඔය කට්ටියට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක ගැන මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔය කට්ටියට අස්වැසුම සම්බන්ධ සියලුම ගැටලු පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් පහලින් කමෙන්ට් කරන්න. අපේ group වලට join වෙන්න. මම එහෙනම් හිතනවාද කතා කරව වීඩියෝ එක සම්බන්ධ A to Z පැහැදිලි වෙන්නේ නැති කියලා. ඔය කට්ටියට වැදගත් කියලා හිතුණා නම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මොකද ඒ ඔයාලා දාන ලස්සන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා. එහෙනම් අලුත්ම වීඩියෝ එකකින් හැමෝම ඉක්මනට අපි අලුත් වීඩියෝ එකකින් අරගෙන එන්නම්. එහෙනම් ඔයාලට සුබ දවසක්. ජය වේවා. මම SL මනුවා YouTube channel. ජය වේවා.